ෆෝන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම IP mods ඉතින් ගෙන මගේ 6 වෙනි WhatsApp වීඩියෝ එකට. හරි ඉතින් මම අද රිලීස් කරන්න යන්නේ මගේ 6 වෙනි WhatsApp එක. මුලින්ම කියනවා ඉතින් ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell notification button එකත් ඕල් දාලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා ළඟට ගෙන්න ගන්න. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යමුකෝ අපේ WhatsApp එක බලන්න අද. හරි මුලින්ම කියන්න ඕනේ බං මම මේ WhatsApp එකට password එකක් දාලා තියෙනවා. ඒක ඉතින් download කරලා extract කරන්න යද්දී ඔයාලට WhatsApp එක ගන්න අරන් extract කරන්න යද්දී password එක ඉල්ලනවා. ඒ හින්දා ඉතින් මම වීඩියෝ එකේ තැනක password එක දාලා තියෙනවා. ඔයාලා ඉතින් වීඩියෝ එක බලන්න ඉවර වෙනකම්. හරි ඉතින් මේක ඉතින් ultra base එකට තමයි mod කරලා තියෙන්නේ. ඒ නිසා ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අලුත් features ගොඩක් තියෙනවා ඉතින් add කරලා. හරි බං ඉතින් මම මේ විදිහට WhatsApp එක open කරගන්න. සුදු පාට splash එකට තමයි ඉතින් open වෙන්නේ. හරි WhatsApp එක open වුණාට පස්සේ මේ වගේ තමයි ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙනවා hide chat එක. මේ විදිහට ඉතින් ඔයාලට ඉතින් chat එකක් hide කරගන්න පුළුවන් ඔතනින්. හරි ඊට පස්සේ තියෙනවා add account එක. මම මේ විදිහට පෙන්නන්න add account එක. ඔයාලට ඉතින් ඕනේ තරම් account ගානක් මෙතනින් add කරගන්න පුළුවන්. හරි මම තිබ්බ account එකට switch කරගන්න. හරි ඊට පස්සේ තියෙනවා ඉතින් DND mod එක, airplane mod එක කියන්නේ. හරි ඒකත් ඉතින් ওই විදිහට තියෙනවා. ඊට පස්සේ dark theme, light theme. හරි මම දැන් light theme එකට මාරු කරලා පෙන්නන්නම්. හරි light theme එකට මාරු කරාට පස්සේ ඉතින් WhatsApp එක මේ වගේ තමයි පෙන්නන්නේ. ලස්සනයි නේ බා. හරි බං ඉතින් මම මේක ආයේ dark theme එකට දාගන්න. හරි dark theme එකට දාගත්තාට පස්සේ මෙතන තියෙනවා search icon එක. මේ හරිය search icon එක තියෙනවා. ඊට පස්සේ මේ හරිය තියෙනවා camera icon එක. මෙතන තියෙනවා privacy එකට යන්න ඕනේ ඒ set එක. හරි ඊට පස්සේ අපි මුලින්ම කතා කරමු side view එක ගැන. හරි මේ විදිහට ඉතින් මෙතන side view එක තියෙනවා. ඔය විදිහට ඒක touch කරගන්න. touch කරාට පස්සේ මේ වගේ තමයි ඉතින් side view එක open වෙන්නේ. හරි ඊට පස්සේ මෙතන තියෙන antivirus system එක, privacy, themes, universal, home screen එක, conversation screen එක, widget එක, update එක, about එක, WhatsApp about එක, profile info එක, WhatsApp settings එක, auto reply, message scheduler, starring message, YouTube channel එක. මේ විදිහට ඉතින් ඔය YouTube channel එක කියන එකෙන් ගිහිල්ලා ඉතින් මගේ YouTube channel එකට තමයි යන්නේ. හරි ගිහිල්ලා ඉතින් subscribe කරලා එන්න. subscribe කරලා නැත්නම් තාමත්. හරි මං ඉතින් ඊට පස්සේ තියෙනවා water drop එක මේ විදිහට. ඊට පස්සේ flower drop එක. ඊට පස්සේ star drop එක. ඊට පස්සේ snow drop එක. හරිනේ ඉතින් ඊට පස්සේ තියෙනවා thunder with rain එක. ඊට පස්සේ තියෙනවා bulb light එක. ඊට පස්සේ තියෙනවා crash display එක. හරි බං ඉතින් ඔය විදිහට තමයි පෙන්නන්නේ මේ ටික. මම මේ ටිකට privacy පෙන්නුවාට පස්සේ පෙන්නන්නම් ඔය ටික. හරි ඉතින් ඊට පස්සේ තියෙනවා මේ හරියේ community tab එක. මේ විදිහට ඉතින් ඒක ටච් කරලා add community ගිහින් ඉතින් ඔයාලට කැමති community ගානක් මෙතනින් add කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙනවා මේ හරියේ මෙන්න මේ කෑල්ල එබුවට පස්සේ ඉතින් මේ විදිහට මගේ YouTube channel එක තියෙනවා. මෙතන මේ පල්ලෙහා .6 අන්න ඒ .6 එබුවට පස්සේ ඉතින් මේ විදිහට Facebook එකට, TikTok එකට, Google එකට, YouTube එකේ අනිත් ඒවා බලන්න ඔයාලට WhatsApp එකේ නම් හැකියාව තියෙනවා. හරි බං ඉතින් ඊට පස්සේ මම දැන් මේවා log කරලා නැහැ. මම පෙන්නන්නම් ඒනට. මේ Facebook කියන එක ගිහුවාට පස්සේ ඉතින් ওই විදිහට වැඩ කරනවා. TikTok එක ওই විදිහට වැඩ. Google එක ওই විදිහට වැඩ. ඊට පස්සේ YouTube icon එක ගිහුවාට පස්සේ මේ විදිහට වැඩ කරනවා YouTube එකත්. හරි මේ IP කියන එක ගිහුවාට පස්සේ ඉතින් මගේ YouTube channel එකට තමයි යන්නේ. හරි මං ඉතින් වීඩියෝ කරද්දි සද්දබද්දයි වැඩි ගණන් ගන්න එපා. හරි ඒ විදිහට ඔය ටික තියෙනවා. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් ගිහලා subscribe කරගෙන එන්න YouTube channel එක. කරලා නැත්නම් ඉතින් කරපල්ලා ගිහිල්ලා. මගුල
හරි බං ඉතින් ඊට පස්සේ මම chat එක ඇතුළට ගිහිල්ලා පෙන්නන්න මේ විදිහට මේ chat එක ඇතුළට යන්නම් මම ගියාට පස්සේ මේ විදිහට තමයි ඉතින් chat එක ඇතුළට ඩිසයින් කරලා තියෙන්නේ chat bubble එකක් ගහලා තියෙනවා message border එකක් ගහලා තියෙනවා හරි මම ඉතින් මේක ඇතුළට පෙන්නන්නම්කො මුලින්ම හරි මේ හරිය තියෙනවා ඉතින් මොකද්ද ස්පෑම් සෙන්ඩර් එක හරි බං ඉතින් ඔය විදිහට ඉතින් ස්පෑම් සෙන්ඩර් එක තියෙනවා ඔයාලට ඉතින් ඇති තරම් ස්පෑම් මෙතනින් ගහ ගන්න පුළුවන් ඔය විදිහට ඉතින් ස්පෑම් සෙන්ඩ් වෙනවා Apple iOS කියන්නේ Apple නේ බං මටත් පිස්සු Apple Android Apple දෙකම ඔය විදිහට ඉතින් මේ ටික තියෙනවා ඊට පස්සේ හරි ඉතින් ඊට ඔය විදිහට ඉතින් ස්පෑම් ටික සෙන්ඩ් වෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා boom text එක අලුත් boom text එක තමයි ඇඩ් කරේ ඉතින් මේ හරියේ මෙන්න මේකෙන් ඔයාලට boom කරගත්ත හැකි කොයි මෙන්න මේකේ බුවට පස්සේ message boom වෙනවා ඉන්න මම පෙන්නන්න හරි මේ විදිහට ඉතින් මේකේ බුවට පස්සේ message ටික boom වෙනවා ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේකෙන් වෙන්නේ ඔයාලට මේ මැසේජ් එක තියෙනවනේ මෙන්න මේ මැසේජ් එක ඔන්න ඔය මැසේජ් එක එඩිට් කරගන්න පුළුවන් මෙතනින් යන්න ඕනේ කවුන්ට් එකයි මෙතනට එන්න ඕනේ මැසේජ් එකයි දාලා ඉතින් ඔයාලට එඩිට් කරගත්ත හැකි හරිද ඔයාලා ඒක එඩිට් කරගන්න ඊට පස්සේ මේ අත ඒකෙන් ඉතින් ඔය විදිහට ඉමෝජියක් සෙන්ඩ් වෙනවා මේ හાર્ඩ් එකෙන් ඉමෝජියක් සෙන්ඩ් වෙනවා ඊට පස්සේ ඔයාලා මෙතන හායි කියලා ටයිප් කරලා මෙන්න මේ මූණ තියෙන්නේ මෙන්න මේ මූණ ඔන්න ඔය මූණ ටච් කරන්න එතකොට ඉතින් මේ විදිහට මෙන්න මේ විදිහට ඉතින් අකුරු වෙනස් වෙනවා හරි ගත ඔය විදිහට තින් ගන්න ඊට පස්සේ මෙන්න මේ යටම WhatsApp logo එක අයියෝ මෙන්න මේ WhatsApp logo එක ටච් කරාට පස්සේ මේ විදිහට ඉතින් WhatsApp එකට එන අප්ඩේට් ඒවා ගන්න පුළුවන් මේ link එකෙන් ගිහිල්ලා හරි ඔය විදිහට තමයි ඉතින් boom text එක තියෙන්නේ ඊට පස්සේ අය මේ ටික නම් ඔයාලා දන්නවනේ notification wallpaper මොවල තියෙනවා ඉතින් report block මේ ටික දන්නවනේ ඔයාලා හරි මට ඒක බැලුණා හරි ඊට පස්සේ ඉතින් audio to voice note එක තියෙනවා මේ විදිහට ඇඩ් කරලා හරි ඔය විදිහට ඉතින් voice note කියලාට ඒක සපෝට් කරන්නේ ඔය විදිහට ඉතින් voice note එක send කරගත්ත හැකි ඊපස්සේ audio එක ඔය විදිහට send කරගත්ත හැකි හරිද ඊට පස්සේ ආය මේ විදිහට ඉතින් poll දාගන්න පුළුවන් ඔයාලට මේ විදිහට hi කියලා දාන්නම් දාලා මෙතන hi කියලා දාලා මෙතන hello කියලා දෙන්න එතන මොකක් හරි emoji දාන්න හරිනේ ඊට පස්සේ මෙන්න මේ icon එක ටච් කරන්න කොයි බං මෙන්න මේ icon එක ඔන්න ඔය icon එක ටච් කරන්න එතකොට ඉතින් ඔය විදිහට pool එක වැටෙනවා ඔයාලට ඉතින් vote කරන්න පුළුවන් පේනවනේ ඔය විදිහට ඉතින් මේ ටික තියෙනවා ඊට පස්සේ තියෙනවා modify chat එක ඇඩ් කරලා මේ විදිහට ඔයාලට මොකක් හරි chat එකක් modify කරගන්න ඕනේ කියලා හිතමුකෝ මම මෙතන message එකක් type කරගන්නම්කෝ IP WhatsApp V6 කියලා type කරලා send කරන්න හරි ඔය විදිහට send කරාට පස්සේ ඔයාලා ඒක උඩ touch කරන්න මේ විදිහට touch කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉතින් modify chat එකේ ඒ option ටික open වෙනවා හරිද ඊට පස්සේ උඩින්ම තියෙනවා modify chat කියලා අන්න ඒකට යන්න ඒකට ගිහිල්ලා ඔයාලට මෙතන ඕනේ message එක type කරගන්න මම මේ විදිහට type කරන්නම් මෙතන mod by ඉමාශ පැතුම් කියලා හරි ඕක ඔය විදිහට type කරා ඊට පස්සේ මෙතන time කියලා තියෙනවනේ අන්න ඒකට යන්න ඒකට ගිහිල්ලා ඔයාලට වෙලාව වෙනස් කරගන්න පුළුවන් තප්පර ගානටම වෙනස් කරගන්න පුළුවන් ඒක ඕකේ කරලා date යන්න මම දැන් 28 දාගන්නම් හරිනේ ඊට පස්සේ ඔයාලට මේ message එක double tick වැටිලාද නැත්නම් height blue tick දාලාද ඕනේ කියලා අහනවා ඔයාලා කැමති දේ දාගන්න මම මේ විදිහට edit message කියන එකට touch කරනවා touch කරාට පස්සේ පේනවනේ ඔයාලට මේ විදිහට ඉතින් message එක edit වෙනවා
හරි ඔය විදිහට ඉතින් මැසේජ් එක එඩිට් වෙලා පෙන්නනවා 2023 පෙබරවාරි 28. හරිනේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඒක වැඩ කරන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන කොපි තියෙනවා. කොපි සිලෙක්ෂන් එක තියෙනවා. ට්‍රාන්ස්ලේට් එකට ඔය විදිහට ට්‍රාන්ස්ලේට් එක තියෙනවා. change translate language එක තියෙනවා. හරිද? ඊට පස්සේ double tap reaction එක තියෙනවා මේ විදිහට. ඊට පස්සේ decrypt ඔය විදිහට ඉතින් ඔයාලට message ඒවා password දාලා තියෙනවා නම් ඒවා decrypt කරගන්න පුළුවන්. ඊට පස්සේ extract URL share start this message view start message අයියෝ notification message read message info එක ඔය විදිහට බලන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ translate එක add කරලා තියෙනවා. මං hello කියලා ගහ ගන්න. hello කියලා ගහලා මෙන්න මේ translate icon එක උඩ එකපාරක් touch කරන්න. මෙන්න මේක උඩ. හරිද? ඒක උඩ touch කරාට පස්සේ මේ විදිහට ඉතින් ඔයාලට select කරන්න එනවා ඔයාලට ඕනේ language එක. මම මෙතන සිංහල select කරනවා. සිංහල select කරලා ඔය විදිහට ඉතින් translate කරගත්ත හැකි. හරිද? හරිනේ. ඔය විදිහට ඒක තියෙනවා. හරි මම මෙතනින් back වෙන්නම්ද? back වෙලා හරි මෙතන වෙන්නන්න. හරි. ඊට පස්සේ මම යන්නම් privacy එකට. මේ විදිහට ඉතින් මේ IP mods කියන එක උඩ එකපාරක් touch කරන්න ඔයාලා. touch කරාට පස්සේ මේ විදිහට ඉතින් අලුත්ම privacy එකට ඔයාලා අරයි යනවා. හරි බං ඉතින් මේ විදිහට තමයි privacy එක design කරලා තියෙන්නේ. මං කියවනේ මේක මුලින්ම ultra based එකක් කියලා. හරි ඔය විදිහට ඉතින් තියෙනවා මේක design කරලා. හරි මම මුලින්ම මේ උඩින්ම තියෙනවා ඉතින් IP mods v6 කියලා මේ හරියේ. ඒකට යන්නම්. ඒකට ගියාට පස්සේ ඉතින් මේ දෙකෙන්ම මගේ YouTube channel එකට තමයි යන්නේ. මම මේ විදිය ඔයාලා ඉතින් ගිහිල්ලා sub කරලා නැත්නම් sub කරගෙන එන්න. හරි මේ විදියට ඉතින් මෙතනට GIF එකක් add කරලා තියෙනවා මේ හරියට. ඊට පස්සේ IP mods privacy කියන එකට යන්නම් මම. හරි privacy ඇතුළේ ඉතින් මේ විදියට තමයි design වෙලා තියෙන්නේ. පේනවනේ. උඩින්ම තියෙනවා antivirus and more. ඔය විදියට ඉතින් antivirus button set එක on කරගන්න ගියා හැකි මෙතනින්. හරිනේ. මම antivirus button set එක පෙන්නන්නම් දැන්. ඔය විදියට ගියාට පස්සේ ඔන්න තියෙනවා antivirus button set එක. හරිද? උඩින්ම තියෙනවා payment method fix එක තියෙනවා. form lag එක තියෙනවා. chat zero එක තියෙනවා. reply message තියෙනවා. start caption තියෙනවා. bot bug spam එක තියෙනවා. හරිද? ඔයාලට ඉතින් සැර ස්පෑම් ටිකක් වැදුනොත් ඔය ටික ඔන් කරගන්න. හරිද? ස්පෑම් ගහදිනොත් ඔය ටික ඔන් කරගෙන ගහපල්ලා. ඊට පස්සේ normal spam කියලා තියෙනවා. ස්පෑම් ඒ කියන්නේ normal spam තියෙනවනේ බා. අන්න ඒවා. reply message short එක link spam එක read more spam එක image spam එක contact spam එක web page spam එක catalog spam එක document spam එක gift spam එක location spam එක. හරි ඔය විදිහට ඉතින් ඒ ටික තියෙනවා. ඔයාලට ඉතින් කැමති එකක් ඔන් කරගන්න ඔයාලට ඕනේ අවස්ථාවේදී. හරි මම මේ ටික ඔෆ් කරගන්නම්. හරි බං ඉතින් ඔය විදිහට ඒ ටික ඔෆ් කරගත්තා. යට තියෙනවා ඉතින් always on කියලා. ඔයාලා මේ තුන ඉතින් 6 on කරගෙන ඉන්න. හරිනේ. මම දැන් මෙතනින් back වෙන්න. back වෙලා extra on off කියන එකට යන්න. extra on off එකේ තියෙනවා fake admin තියෙනවා auto forward තියෙනවා tick speed එක තියෙනවා. ඔයාලා මේවා දන්නවා ඇතිනේ. fake admin කියන group එක ඔයාලා admin නොවුනත් ඔයාලා admin වගේ පෙන්නන එක. tick speed එක ඉතින් ඔයාලගේ message යන වේගය ඉක්මන් කරන එක. ඊට පස්සේ මෙතන තියෙනවා fake voice mode එක. මම මෙතන දාගන්නම් මේ 9 එක. දාගෙන ඕකේ කරලා back වෙන්න මේ විදියට. back වෙලා මේකට යන්න. මේකට ගිහිල්ලා මේ විදියට මම voice එක හරි ඔයාලා දැක්කනේ. අපර 4ක voice එක තමයි මම යවුවේ. ඒ වුණාට duration එක මම පෙන්නන්න. පේනවනේ duration එක. මේ විදියට ඉතින් ඒකේ duration එක තියෙනවා. හරි ඊට පස්සේ මම ආය යන්නම් privacy එකට. privacy එකට ගිහිල්ලා fake voice එක off කරගන්න.
ඕෆ් කරගෙන හරි මම ඒ ටික මේ විදිහට ඕෆ් කරගත්තා. ඕෆ් කරලා ඉවර වෙලා ඊට යට තියෙන contact developer එක. ඒකේ තියෙනවා මගේ WhatsApp number එකේ තියෙනවා මේ WhatsApp කියන එකේ උඩම. ඒකෙන් ඉතින් ඔයාලට මගේ contact එකට add වුණ හැකි. මට message එකක් දාන්න ඉතින් මොකක් හරි අවුලක් තිබුණොත්. හරි ඔය විදිහට ඉතින් මගේ number එක තියෙනවා. ඊට පස්සේ WhatsApp group එක තියෙනවා මේ විදිහට. හරි ඒකත් ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ දැන් Telegram group එකට ගිහාගේ මෙතනින්. හරි ඔය විදිහට ඉතින් Telegram එකට ගිහාගේ. සිග්නල් නැහැනේ. හරි බං ඉතින් ඊට පස්සේ එතනින් Telegram එකට ගිහාගේ මෙතනින් YouTube එකට ගිහාගේ. හරිද? හරි දැනටමත් විනාඩි 19ක් ගිහිල්ලා තියෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා call crash bug එක. ඒක ඔන් කරගෙන ඉතින් ඔයාලා කාට හරි කෝල් එකක් ගත්තොත් එයාගේ ඒ ගන්න කෙනාගේ WhatsApp එක call bug method එක fix කරලා නැත්නම් ඉතින් එයාගේ WhatsApp එක crash වෙනවා. හරිද? හරි. ඒක ඒ විදිහට වැඩ කරනවා. ඊට පස්සේ ඒක ඔෆ් කරගන්න මෙතන තියෙනවා payment method button පහ. හරිද? මෙතන payment method button පහ තියෙනවා. උඩම තියෙනවා text එක, photo එක, audio එක, video එක, gif එක. හරි ඔයාලට ඕනෙ වෙද්දී ඉතින් ඕවා on කරගෙන ගහන්න කට්ටියට. හරි ඊට පස්සේ මෙතන යට තියෙනවා payment method fix button එක. හරිද? ඔයාලට payment method පාරක් වැදුනොත් එහෙම ඔයාලා මේ button එක on කරගන්න. on කරගෙන ඒවා ටික බලලා ඉවරලා delete කරගන්න දාන්න. හරිද? හරි මම මේක off කරගන්න. off කරලා back යනවා. back වෙලා ඉතින් ඊට පස්සේ තියෙනවා සුපුරුදු පරිදි PS last scene එක. anti view ones ඊට පස්සේ disable forward එක, group manage account එක, ඊට පස්සේ ඔයාලට call ගත්තේ කවුද ඒවා ටික, custom privacy මෙතන තියෙනවා hide view status. හරි මෙතන ඉතින් ඔයාලට මෙතනින් ඔයාලගේ status බැලුවට පෙන්වන්නේ නැති බටන් එක තමයි මේක. status එකක් සීන් කරාට පෙන්වන්නේ නැහැ. හරිද? ඊට පස්සේ anti delete status. ඔයාලට delete කරපු status message off කරගත්තොත් පෙන්වන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා hide repost status button එක. ඒ කියන්නේ අපි දැන් කාගේ හරි status එකක් දාලා දිනවනේ. ඒක අපිට දාන්න ඕන නම් ඒ button එක hide කරගන්න එක. අන්න ඒකේ තියෙනවා. මම ඒක පෙන්නන්නම්. හරිද? මෙතන තියෙනවා download status button එක. හරිනේ. ඊට පස්සේ තියෙනවා chat එකේ anti delete message එක, delete for everyone එක. ඊට පස්සේ show blue tick after reply එක, message hide blue tick, hide second tick, microphone ඒ ටික, group වල තියෙනවා group වල ඒ ටික, broadcast වල ඒ ටික. ඊට පස්සේ මෙතන chat එකේ lock එක, security එක, pattern එකක්, change pattern, question එකක් දාලා මොකක් හරි ඔයාලා pattern එක අමතක වුණොත් ඒක ඊට පස්සේ මෙතන තියෙනවා make pattern invisible, disable pattern vibration. හරිද? ඊට පස්සේ තියෙනවා reset privacy යටම. හරිනේ ඒ ටික තමයි privacy එකේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා themes ඉතින් ඔයාලට මෙතනින් themes download කරලා දාගන්න පුළුවන්. ඔයාලා ඉතින් themes දාද්දි මොකක් හරි අවුලක් ගියොත් එහෙම මෙන්න මේ reset preferences කියන එක උඩ එකපාරක් touch කරන්න. එතකොට ඉතින් touch කරලා ඔකේ කරන්න. එතකොට ආයෙ තිබ්බ විදියට WhatsApp එක හැදෙනවා. හරි ඒකේ ඉතින් ඒ ටික තමයි. ඊට පස්සේ universal එකේ colors අලුත් style ගොඩක් කියන්නේ hide media from gallery, backup and restore එක, settings එක. හරිනේ ඔය විදියට ඒක තියෙනවා. IP mods home screen එකේ බලමු. මෙතන උඩින්ම header එක තියෙනවා. මෙතන home UI පහක් තියෙනවා. හරිද? මෙතන iOS style එකෙන් ඉතින් පෙන්නන්න back කරලා පෙන්නන්නම්කෝ. home style එක පේනවනේ ඔයාලට. මෙන්න මේ හරිය යටින් තමයි ඉතින් වැටලා තියෙන්නේ ඒක. හරිද? මම ඒක තිබ් එකට දාගන්න. හරි මෙතන ස්ටොක් මේක ඔන් කරගත්තාට පස්සේ මේ ටික මාරු කරගන්න පුළුවන්. ස්ටෝරි ඒ කියන්නේ ඉතින් Facebook එකේ වගේ ස්ටෝරි බලන්න දාගන්න පුළුවන්. මෙතන තියෙන set my name එක
හරිනේ ඒ ටික ඉතින් උතන තියෙනවා hide airplane mode එක hide dark theme light theme එක add account on off button එක checking WhatsApp ultra එක හරිනේ ඒ ටික ඔය විදිහට තියෙනවා Pro එකෙත් ඉතින් home style ටික මේ විදිහට තියෙනවා ඊට පස්සේ quick contact side එක ඔය විදිහට තියෙනවා quick contact style එක මේ stock කියන එක දාලා වෙන්නන්නම්කෝ ඒක දාගෙන ගිහිල්ලා ඔය විදිහට බැක් වුණාට පස්සේ මෙන්න මේකක් උඩ ටච් කරාට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් normal පෙන්නන්නේ හරිද මම දැන් පෙන්නන්නම් එකට ගිහින් raw එකේ quick contact style වල full screen ID එක දාගෙන පෙන්නන්නම්කෝ හරි එතකොට ඉතින් පෙන්නන්නේ ඔන්න ඔය විදිහට ඔයාලට ඉතින් එතන quick contact style තියෙනවා 2 4 6 7ක් තියෙනවා ඔයාලට ඉතින් කැමති සිස්ටම් එකකට ඒක දාගන්න පුළුවන් හරිනේ ඊට පස්සේ තියෙනවා ස්ටේටස් රවුන්ඩ් එක කියන්නේ කවුරු හරි ස්ටේටස් එකක් දැම්මට පස්සේ එයාගේ DP එක වටේ රවුමක් අරගෙන එක ඊට පස්සේ ටෙක්ස්ට් කලර් ඒවා මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන් ඔයාලට බැක් කරන්න බැක් කරලා මෙතන තියෙනවා ඉතින් කලර් චේන්ජ් කරගන්න මෙතන home tab එක status වල stock ඔය විදිහට ඉතින් තියෙනවා මම බැක් කරලා වෙන්නන්න ඉක්මනට conversation screen එකේ හරි conversation screen එකේ තියෙනවා මෙතන ඉතින් call bug fix button එක add කරලා මේ විදිහට call bug fix එක තියෙනවා add කරලා group end එක තියෙනවා මම පෙන්නන්නම් group end එක ඔය පොඩ්ඩක් ඉන්න off කරලා මම group එකක් මුලින් හදා ගන්න හරි මම මේ විදිහට group එකක් හදාගත්තා මම දැන් මේ group එක end කරලා පෙන්නන්නම් IP mods වලට ගිහිල්ලා home screen එකේ මේ බටන් එක on කරගන්න on කරගෙන ඉවර වෙලා back එන්නම් back වෙලා මම යන්නම් group වලට ගිහිල්ලා group එකට ගිහිල්ලා මෙන්න මේක ටච් කරා ඊට පස්සේ ගියා exit දුන්නා exit වුණා හරිනේ ඔයාලට පේනවනේ අනිත් අය remove වෙලා මාව remove වෙලා නැහැ හරිනේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේක තියෙන්නේ මට තව කියන්න බැරි වුණා මේකට මම add කරා iOS emoji set එක කියන්නේ Apple system එකේ emoji set එක මේකේ තියෙනවා හරිනේ හරි ඊට පස්සේ ඔය විදිහට ඒකත් වැඩ කරනවා ඊට පස්සේ anime name එක පෙන්නනවා හරි ඉතින් ඊට පස්සේ තියෙනවා hide tag එක මේ විදිහට මම පෙන්නන්නම් හරි මගේ අනිත් WhatsApp එකට මම ගිහිල්ලා පෙන්නන්නම්කෝ හරි ඉතින් ඒකේ මම මේ විදිහට මේ group එකේ chat mute කරලා තියෙන්නේ මම පෙන්නන්නම් දැන් විදිහට ගිහිල්ලා හරි ඔය විදිහට ගිහින් ඔයාලා මෙහෙම add ලකුණ ගහලා ඔක් හරි දාන්න මැසේජ් එක එතකොට ඔය විදිහට හරි ඔන්න දැක්කනේ ඔය විදිහට ඉතින් මෙන්ෂන් වෙලා වැටෙනවා හරිනේ ඒක ඔය විදිහට වැඩ කරනවා මම ඒක ඔෆ් කරගන්නම් දැන් ඊට පස්සේ switch direct contact link එක ඒකේ හරි ඒක මම මුලින් පෙන්නන්නම්කො මේ විදිහට බැක් වෙලා මට දැන් මේ contact එකේ link එක ගන්න ඕනේ කියලා හිතමු ඕම ගියා මෙන්න මේ direct contact link කියලා තියෙන්නේ අන්න ඒක ටච් කරනවා හරිද ටච් කරාම මෙන්න මේ වගේ link එකක් නේ පෙන්නන්නේ අපිට මම copy කරගන්නම් copy කරලා මෙතනටම දාගන්නම්කො හරිනේ ඔන්න ඕක තමයි මේකේ link එක හරිද මම දැන් මේ බැක් වෙලා ගිහිල්ලා අර switch එක on කරගන්න ඔව් conversation වල switch direct contact link හරිනේ on කරගෙන මම දැන් ආය යන්නම් ඒකටම මේකටනේ මං ගියේ මේ තියෙනවා මම මේ කරපු link එක ඔව් මේකට ගිහිල්ලා මේ direct contact link එකෙන් ඔයාලට පේනවනේ link එක වෙනස් වුණා හරිනේ ඔන්න දැක්කනේ ඒක තමයි direct contact link එක ඒ switch එක හරිනේ ඒකත් off කරගන්න මේ විදියට
ඊට පස්සේ sending sticker ඒ කියන්නේ sticker එකක් ටච් කරාට පස්සේ ඒක send කරන්න දෙපාද කියලා අහන බටන් එක new picker UI එක hide date and name එක තියෙනවා quick contact sidebar එක මේ විදිහට තියෙනවා ඔයාලට ඒක enable කරගෙන මොන පැත්තෙන්ද ඕනි කියලා අහනවා top කියන්නේ මෙන්න මේ හරියෙන් right කියන්නේ මේ හරියෙන් left කියන්නේ මේ හරියෙන් හරිද ඔයාලට මොන පැත්තෙන්ද ඕනි කියලා අහනවා මම මේක right දාගන්නම්කෝ හරිනේ ඊට පස්සේ මෙතන තියෙනවා boom text එක hide කරන එක ඔය විදිහට disable more option dialog billing එක කියන්නේ මේක මොකද මේ modify chat එක ඒක on off button එක double tap reaction එක Google Translate එක ඔය විදිහට hide translate icon එක තියෙනවා. කියන්නේ translate icon එක hide කරන්න දෙපාද කියන එක අහන එක. ඊට පස්සේ තියෙනවා chat wallpaper එක profile photo wallpaper එක. ඊට පස්සේ තියෙනවා මෙතන එතන මොකක්ද දන්නේ නැහැ. හරි ඔය විදිහට ඉතින් ඒ ටික තියෙනවා. back එක නම් back කරලා යන්නම්. notification වල ඉතින් මේ විදිහට තියෙනවා. හරි බං ඉතින් notification ටික ওই විදිහට තියෙනවා. විදිහට ඉතින් notification ටික තියෙනවා. මෙතන තියන් මම පෙන්නන්න කවුරු හරි online ආවම notification එකක් එන්න. ඔන්න ඒ notification එක මොන පැත්තෙන් දෙන්න ඕනේ කියලා අහනවා. ඒක ওই විදිහට තියෙනවා. ඊට පස්සේ notification color එක තනින් change කරගන්නවා. ඊට පස්සේ notification එන්න ඕනේ tone එක. මේ විදිහට. මොන tone එක දෙන්න ඕනේ කියලා අහනවා. ඔය විදිහට ඉතින් ඔය notification එක තියෙනවා. ඊට පස්සේ status views වල කවුරු හරි status එකක් බැලුවට පස්සේ ඔයාලට notification එකක් එන්න ඕන මෙතන තියෙනවා මේ ringing tone කියලා. ඒකට ගියා කැමති ringing tone එකක් දාගත්තා. හරිද? ඊට පස්සේ profile toast එක. ඊට පස්සේ ඒ කියන්නේ ඉතින් කවුරු හරි ඔයාගේ profile එක බැලුවා කියලා ඔයාට toast එකක් එන්න ඕන නම් ඒක තියෙනවා. ඔය විදිහට on කරගත්තා ringing tone එකක් දාගත්තා. හරිනේ? ඒක ඔය විදිහට. ඊට පස්සේ auto reply එක තියෙනවා. message scheduler mass message send එක quick reply එක ඔයා කවුද block කරේ කියලා අහන එක ඊට පස්සේ message encrypt එකයි password එකයි මෙතන තියෙනවා හරි මේ password එක නෙමෙයි වීඩියෝ එකේ password එක මේක message encrypt එකේ password එක හරිනේ හරි බා ඊට පස්සේ ඉතින් media එක තියෙනවා මේ විදිහට hide media from gallery enable video player එක ඊට පස්සේ 5 minute status එක MBC ඒ කියන්නේ MB 16 ඒ වගේ share කරන එක status limited එක ඒ විදිහට ඒකේ තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා effect ටික මෙතන තියෙනවා ඉතින් ඔයාලට කැමති effect එකක් දාගන්න මම මෙතන දාගන්නම් මේක දාගන්නම්කෝ ඔක දාගෙන මම back වෙන්න back වෙලා මේ විදිහට ඉතින් ඔය විදිහට ආවට පස්සේ ඔන්න ඔය විදිහට ඉතින් එහා පැත්තට මෙහා පැත්තට දැම්මට පස්සේ පේනවනේ. ඔන්න ඔය විදිහට ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ මෙතන chat එක ඇතුලේ ඕක තියෙනවා. පෙන්නන්න. chat එක ඇතුලේ මේක දාගත්තේ. කරගෙන එන්නම්කෝ මුලින්ම බැක් වුණානේ හරිනේ ඔහොම ආවට පස්සේ ඔය විදිහට ටච් කරලා ඔය විදිහට ඒක තියෙනවා ඉතින් ඊට පස්සේ effect ඔතන web browser එක තියෙනවා හරි ඊට පස්සේ මෙතන තියෙනවා conversation එක ඔය විදිහට පෙන්නන්න ඔය විදිහට ඉතින් පේනවාද animation එලා යනවා ඒක ඒ විදිහට තියෙනවා. හරි. ඒ ටික ඒ විදිහට තියෙද්දි ඊට පස්සේ මෙතන තියෙනවා මොකද
මොකද්ද වේව් ඉෆෙක්ට් එක ඔයාලට ඕනි ගන්න දාගත්තා ස්පීඩ් එක ඔන් කරගත්තා බැක් වුණා සෝරි වේව් නෙමෙයි මෙන්න මේ වගේ හෝම් ස්ක්‍රීන් එකේ ඔය එක ඉෆෙක්ට් වැටෙන එක ඉෆෙක්ට් එක ඇතුළේ මම හිතන්නේ ඔව් ඉෆෙක්ට් එක ඇතුළටත් වැඩ පේනවනේ මෙතන ක්වික් කන්ටැක්ට් සයිඩ් බාර් එක වැටලා තියෙනවා ඔය විදියට හරි බං ඉතින් මම ඔෆ් කරගන්න හරි ඊට පස්සේ මෙතන ඉතින් වෙබ් බ්‍රවුසර් එක තියෙනවා ඔයාලට Google YouTube Facebook ඔය තුනටම මෙතනින් ගිය හැකි බැක් කරන්න බැක් කරලා ඉතින් බෑකප් එක රිස්ටෝර් එක මේ විදියට තියෙනවා මෙතන clear best cleaning එක තියෙනවා ඊට පස්සේ widget එක මේ විදියට තියෙනවා ඊට පස්සේ widget එක update මම මේක fix කරා update එක ඊට පස්සේ මෙතන change log එක තියෙනවා හරිනේ ඊට පස්සේ about එක credit එක මේ විදියට තියෙනවා about එක මේ ටිකෙන් ඉතින් මගේ website වලට තමයි යන්නේ YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා එන්න මේක ඉතින් about එක කියන්නේ change log එක තියෙන්නේ මෙතන තියෙනවා share WhatsApp එක මෙන්න මේ හරිය කොයි ඔන්න ඔය හරිය හරිනේ ඕක තමයි ඉතින් privacy එක හරිද ඕක ඉතින් privacy එක status around එක මේ විදිහට ඉතින් තියෙන කවුරු status එකක් දැම්මම පස්සේ ඔය විදිහට පෙන්නනවා හරිනේ මේ විදිහට ඉතින් ඔය විදිහට මෙතන සීන් කරන බටන් එක ඩවුන්ලෝඩ් බටන් එක ස්ටේටස් අර මං කිව්වේ හයිඩ් කරන්න පුළුවන් ස්ටේටස් කාගේ හරි එකක් දාගන්න පුළුවන් කියලා අන්න ඔය විදිහට ඉතින් ඕක ටච් කරාට පස්සේ ඒක ටච් කරාට පස්සේ ඉතින් අපේ ස්ටේටස් එකට ඒක දාගන්න පුළුවන් හරිනේ ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටේටස් මේක එක ඔව් ඔය විදිහට ඉතින් ඔයාලට කැමති පාටක් හදාගන්න පුළුවන් මෙතනින් ඔය විදිහට ඊපස්සේ කලර් චේන්ජ් එක තියෙන ස්ටේටස් ඔයාලට ඉතින් කැමති පාටකට මේක හදාගන්න පුළුවන් ඔයාලා ඕනේ පාටකට හදාගන්න එක ඔය විදිහට ඉතින් ටෙක්ස්ට් එක ලොකු පොඩි කරන්න පුළුවන් හරිනේ ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටේටස් වොයිස් අපිට ඉතින් මොකක් හරි ස්ටේටස් එකකට වොයිස් එකක් ෂෙයා කරගන්න පුළුවන් මෙතනින් ඊට පස්සේ ඉතින් ওই විදිහට වැටෙනවා ඔයාලට ඉතින් මේ බටන් එක ටච් කරන්න තියෙන්නේ එතකොට ඉතින් ස්ටේටස් එකට වැටෙනවා හරි බං ඉතින් ඊට පස්සේ ඔය විදිහට ඉතින් මෙතන තියෙනවා හරි ඒ ටික ඔය විදිහට තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා මැසේජ් නම්බර් එක ඔය විදිහට අලුත් විදිහට ඒක ඩිසයින් කරලා තියෙනවා මේ විදිහට මේකේ හරි බං ඉතින් මම පොඩ්ඩක් මම කළ වීඩියෝ කරන්න මොකද විනාඩි 40ක්ම ගිහිල්ලා දැන් තමයි ඔය විදිහට ඉතින් ඕන නම්බර් එක ටයිප් කරා මෙතන මැසේජ් එක ටයිප් කරා ඕනි කරලා සෙන්ඩ් කරා එතකොට ඔය විදිහට මැසේජ් එක දෙන්න එනවා මේ විදිහට පේනවනේ ඔන්න මැසේජ් එක දෙන්න ඕන හරිනේ ඊට පස්සේ මැසේජ් ෂෙඩියුල් එක තියෙනවා auto reply mass message sender new group new broadcast link device starring message settings එක මම මේ විදිහට පෙන්නන්න setting එකකටත් මේ විදිහට card view එකක් ගහලා තියෙනවා home එකකටත් card view එකක් ගහලා තියෙනවා ඔයාලට පේනවනේ call status ඔක්කොටම community ඔක්කොටම card view එක වැදිලා තියෙනවා හරිනේ මේ විදිහට ඉතින් මේකටත් card view එකක් ගහලා තියෙනවා ඊට පස්සේ මෙතන profile info එකකටත් මේ විදිහට ලස්සන card view එකක් ගහලා තියෙනවා හරිනේ මම බැක් වෙන්න මෙතන බැක් කරා මේකේ help app info කියලා පෙන්නන්න මේ විදිහට අපි WhatsApp ultra base එකක් තමයි මේක ඉතින් GB WhatsApp එකක් ඔයාලගේ තියෙන GB WhatsApp එක උඩටම මේක install කරගන්න පුළුවන් direct install දුන්නාට පස්සේ install වෙනවා හරි ඉතින් අද WhatsApp එක ගැන මොකද හිතෙන්නේ පල්ලෙහින් comment එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම හරි මම දැන් මේ ටික පෙන්නන්නම්කෝ antivirus system එකෙන් ඔය විදිහට antivirus system එකට යනවා privacy එකෙන් ඔය විදිහට themes එකෙන් ඔය විදිහට universal එකෙන් ඔය විදිහට මුලින්ම පෙන්වන්නේ නෑනේ මේ ටික home screen එකෙන් මේ විදිහට අන්න session screen එකෙන් ඔය විදිහට widget එකෙන් ඔය විදිහට යනවා update එකෙන් උතන්ට යනවා about එකෙන් උතන්ට යනවා WhatsApp about එකෙන් උතන්ට යනවා profile info එකෙන් උතන්ට යනවා
WhatsApp settings වලට යනවා auto reply message scheduler starting message sub on white වෙන්නවනේ ඒ ටික වෙන්නවා හරිනේ හරි බං ඉතින් අය ඉතින් පෙන්නන්න කියලා දෙයක් නැහැ direct contact direct call links එක තියෙනවා මේ විදිහට ඔයාලා ඉතින් මොකක් හරි කෝල් එකක් ගන්නවා නම් මේකේ link එක copy කරගෙන යාළුවන්ට share කරගත්ත හැකි. එතකොට ඉතින් එයාටත් ඒ කෝල් එකට join වෙන්න හැකි. එහෙම තමයි ඉතින්. හරි බං ඉතින්. හරි. ඕක තමයි ඉතින් අද WhatsApp එක. WhatsApp එක හොඳයි නම් ඉතින් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. තවත් මේ වගේ WhatsApp ඉස්සරහට ගේනවා. ඒ හින්දා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක all කරගන්න. හරි ඉතින්. අදට ගිහිල්ලා එන්න. පාස්වර්ඩ් එක මම මැදින් දාලා ඇති WhatsApp වීඩියෝ එකේ. ඒක බලලා ඇප් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. හරි බං ඉතින්. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. හැම පරිස්සමෙන් හිටපල්ලා. Goodbye.